මා ඔබට කියන්න මේ අසීල සම්පත්තිලා ආශ්‍රය කරන විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ ඒගොල්ලන්ගේ අනුග්‍රහය ලැබපු නියෝජිතයෝ කොයිතරම් හානියක් මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායමට කරලා තියෙනවද කියලා. මේව දේශපාලන චරිත. ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් පත් අලෙවි කරපු ඒජන්තවරු, ඒ කියන්නේ දිස්ත්‍රික් ඒජන්තවරු ගණනාවක් ඉන්නවා. අවුරුදු 5කට වඩා වැඩි කාලයක් තිස්සේ සල්ලි ගෙවන්නේ නැති. අපි කෙරෝලකින් පටන් ගත්තොත් එක්කෙනෙක් ඉන්නවා රාජපක්ෂ කියලා මහත්මයෙක්. එයාගේ නම ලකීෂා තරංගිකා රාජපක්ෂ. එයා මේ කුලියාපිටිය පැත්තේ කුරුණෑගල පැත්තේ. එයා 2019 20 විතර ඉඳලා තියෙනවා. එයාගේ 98 ලක්ෂ 78000. ඒ කියන්නේ රුපියල් 40 ගානේ ටිකට් පත් ගත්ත මම හිතන්නේ 4 ලක්ෂ ගානක් මිනිස්සු ගත්ත ටිකට් මේ තියෙන්නේ. රුපියල් 98 ලක්ෂයක් අවුරුදු 5ක් තිස්සේ ගෙවලා නැහැ. අපි බැලුවා මෙයා කවුද කියලා මේ. මෙයා කවුද කියලා බැලුවා පස්සේ තමයි අපිට එයාගේ මේ මුදල් අය කර නොගැනීමට පසුගිය පාලන අධිකාරිය විසින් කටයුතු නොකළේයි කියලා හිතෙන්නේ. දැන් පොදු දේපල 98 ලක්ෂයක් ගෙවපු නැති කෙනෙකුට විරුද්ධව යන්න තියෙන ප්‍රධානම තැන තමයි එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් වංචා විමර්ශන කාර්යාංශයට. මේ දක්වා ගිහිල්ලා නැහැ. මේ අලෙවි නියෝජිතවරියට ඒ අලෙවි නියෝජිතකම දෙන්න කියලා තියෙන්නේ 2016 6/16 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම්. එතකොට එයා කෙලින්ම කියනවා මේ මහත්මියට RWLP රාජපක්ෂ මහත්මිය කියන්නේ ලකීෂා තරංගිකා රාජපක්ෂ මහත්මියට මේක මේ කුලියාපිටිය ලිපිනේ පදිංචි එක්කෙනාට දෙන්න කියලා ඉවරලා අලෙවි නියෝජිත තනතුර. ඒ අනුව අලෙවි නියෝජිත තනතුර දෙනවා. ඒක දීලා ඉවර වෙලා 98 ලක්ෂයක් කොල්ල තිබ්බෙන් පස්සේ ටැක්ෂන් ගත්තේ නැති අය කියලා බලන්න අපි ගියා බලන්න විවාහ සහතිකයට එතුමිය. එයාගේ විවාහ සහතිකයට ගියාන් පස්සේ විවාහ සහතිකයේ තියෙනවා සම්පත් කාර්යවසම් කියලා එකෙනේ. අලෙවි නියෝජිතවරියට නියෝජිතකමක් දෙන්න කියලා කියන්නේ අකිල විරාජ් කාර්යවසම්. සම්පත් කාර්යවසම් කියන එකේ තියෙනවා මේ කාර්යවසම් කියලා කෑල්ල. අපි විවාහ සහතිකයට ගියාන් පස්සේ එතන තියෙනවා සම්පත් කාර්යවසම්ගේ පියා කවුද? වෙබ් අඩවියට ගිහිල්ලා අකිල විරාජ් කාර්යවසම් මහත්තයාගේ තාත්තා කවුද කියලා බලනකොට විවාහ සහතිකයේ තියෙන සම්පත් කාර්යවසම්ගේම තාත්තා තමයි. මේ වෙන මොනවක් නෙමෙයි. අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යවරයා තමුගේ නෑනට ඉෂුව කරපු නියෝජිත ධූරයක්. එතකොට 2016 මේක ඉෂුව කරන්නේ 2020 විතර මේකට අදාළ ගෙවීම් පැහැර හරිනවා 98 ලක්ෂය. එතෙන් සිට කිසිම පියවරක් ගන්නෙ නෑ. එතන තියෙනවා නෑනගේ ප්‍රශ්නේ. මේ જાතියෙම තවත් එකක් තියෙනවා. ඒ අලෙවි නියෝජිතවරිය තියලා තියෙනවා ලක්ෂ 21ක පොල්ලක්. 2019 සිට අපි බැලුවා එයාගේ නම මොකද්ද කියලා. එයාගේ නම දිසානායක මුදියන් සේලාගේ විජිතානන්ද. එයාට දෙන්න කියලා තියෙන්නේ කවුද කියලා බැලුවා. පස්සේ අපිට හම්බ වෙනවා මේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත ධූරය දෙන්න කියලා කියන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේසා විතානගේ. එතුමගේ ඇප්ලිකේෂන් එකේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක විදියට හේසා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ අපි ගියා අර පරණ විදියට අපේ සර්වේ එකේ විවාහ සහතිකයට. ගියන් පස්සේ මේ වෙන කවුරුත් නෙමෙයි බිරිඳ. එතකොට හේසා විතානගේ മന്ത്രിවරයාගේ බිරිඳ රුපියල් 21 ලක්ෂයක් ලොගවා ඉන්නවා. ඊට පස්සේ අපි සභාපතිතුමීට ආවන් පස්සේ මේක ලියුම් වලින් දැනුම් දෙනවා මේක දෙන්න කියලා. එයා කියන්නේ සල්ලි දෙන්නේ නැහැ. මම දෙන්න ඇත්තෙත් නැහැ වෙන අය දෙන්න තියෙන කියලා දෙන්නේ. දැන් මේ පැමිණිල්ල යනකොට ගිණුමට ඇවිල්ලා සල්ලි දානවා. එතකොට යාට පත්වීම දෙනවා තමුන්ගේම නෝනාට දිස්ත්‍රික් අලෙවි නියෝජිත. හරි. එතකොට දීලා එයා 21 ලක්ෂයක් තියාගෙන ඉන්නවා. එතකොට 21 ලක්ෂයට පොලිය මේ වෙනකම් අවුරුදු 5කටත් වැඩි කාලයක්. අතන අකිල විරාජ්ගේ නෑනගේ තියෙනවා 98 ලක්ෂයක්. ඒකට පොලිය. දැන් අපිට ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලු වැඩ නවත්තලා නෑනයි නෝනායි පස්සේ යන්න වෙලා තියෙනවා. මේ මහ ජනතාව විසින් සල්ලි දීලා මිලදී ගත්ත මේ ටිකට් පත්වල මේ රජයට අයිති වෙන ටික අය කරගන්න.